සුබ දවසක් හැම දිනාටම මීට දවස් දෙකකට උඩදී මම වීඩියෝ එකක් ෂෙයා වෙනවා දැක්කා TikTok එකේ ඩුබායි බයික් රයිඩ් ගන්නවා කියලා යම්කිසි ඒජන්සියක් විසින් වීඩියෝ එක කරේ මම හිතන්නේ දිරාම් 4000ක් පඩිය ගන්න පුළුවන් ඉංග්‍රීසි දැනුම පොඩ්ඩක් තිබ්බම ඇති කියලා නිකන් හොඳ සුන්දර ලෝකයක් මවලා ඒ වීඩියෝ එක කරනවා මම දැක්කා. ඉතින් ඩුබායි බයික් රයිඩ් එන්න ඉන්න අයියලා මල්ලට මට කියන්න තියෙන්නේ මමත් ඩුබායි වලට ආවේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් විදියට මෙහෙ ඇවිල්ලා ඩුබායි ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන ටැක්සි ඩ්‍රයිවර් ජොබ් එකට තව කෝස් එකක් කරන්න තියෙනවා. ඒ කෝස් ඔක්කොම කරලා මට කම්ප්ලීට්ලි ජොබ් එක හම්බෙන්න මාස 9ක් ගියා. ඒ 9ටම මට ඉන්න තැනට කෑම බීම මගේ අතින් තමයි මට මාස 9ක් ඒක දරා ගන්න උනේ. ඩුබායි වල ඒවට ලොකු වියදමක් යනවා. දන්න යාළුවෝ ඉන්නවනම් අහලා බලන්න. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලට ඒ ගෙන්නන ආයතනයේ විසින් බයික් රයිඩ් ගෙන්නන ආයතනයේ විසින් ඔයාලට එකමඩේෂන් එක දීලා ඒ ලයිසන් එක ගන්නකනුත් යම් දීමනාවක් දෙනවා නම් ඇත්තටම ජොබ් එක හොඳයි කියලා මම හිතනවා. මොකද නැති වුණොත් ඒක සමහර කෙනෙකුට කරගන්න පුළුවන් වෙන්න පුළුවන්, සමහර කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. ඉතින් ඩිරාම් 4000ක් පඩිය ගන්න පුළුවන්ද කියන එක ගැන මට ඒක හරියටම කියන්න බෑ. මම පුළුවන් වුණොත් ඔයාලට බයික් රයිඩ් කරන කෙනෙක් එක්ක වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ ජොබ් එකට එන්න ඉන්න අයියලා මල්ලට මට කියන්න තියෙන්නේ කවුරු සුන්දර ලෝකම ඇව්වත් ඕගොල්ලෝ එනවනම් අනිවාර්යයෙන්ම හොඳට හොයලා බලලා එන්න. නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.